අයිබෝවන් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ වෙල්ඩිං පොසිෂන් කියන්නේ මොනවද මොන වගේ අවස්ථාවලදීද අපට මේ වෙල්ඩිං පොසිෂන් පාවිච්චි කරන්න වෙන්නේ කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔයාට මේ වෙල්ඩින් පොසිෂන් වෙල්ඩින් කරලා මම පෙන්නනවා. G flat position එක. මේකෙදි ප්ලේට් එක සමතුලිතව තියෙන්න ඕන. ඊටම පහසු වෙල්ඩිං පොසිෂන් එකක් තමයි මේක. දෙවනි වෙල්ඩින් පොසිෂන් එක. මේක 2G horizontal position කියලා කියන්නේ. මේ වෙල්ඩින් එක හරස් අතට තමයි වෙල්ඩින් කරන්න තිබෙන්නේ. තුන්වෙනි වෙල්ඩිං පොසිෂන් එක 3G vertical position එක. මේ වෙල්ඩිං එක තමයි කොරියාවට, ඊශ්‍රායල් වලට වගේ රටවල් වල යන්න ටෙස්ට් එකට තියෙන්නේ. හතරවෙනි වෙල්ඩිං පොසිෂන් එක ඕවර්හෙඩ් වෙල්ඩිං පොසිෂන්. මේක නිතරම අපේ හිසට ඉහළින් තියාගෙන තමයි වෙල්ඩිං කරන්න තියෙන්නේ. යකඩ වාහලවල් වගේ වෙල්ඩිං කරනකොට මේ පොසිෂන් එක හම්බෙලා ඇති. දැනගෙන හිටියේ නෑ නේද ඒ ඕවර්හෙඩ් වෙල්ඩිං පොසිෂන් එක කියලා. ඒ වගේම තව පොසිෂන් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. ඒවත් මම ඉස්සරහට ඔයාලට අරන් එන්නම්. channel එක subscribe කරගෙන යන්න.